parameters and argument. මේ ප්‍රැක්ටිකල් එකේදී අපි ඉගෙන ගන්න parameter සහ argument කියන මොනවද කියන එක පිළිබඳව මම මේ පල්ලෙහාම කියන කොටස ගන්න. When a parameter is passed to a method. මේකට method එකක් කියන්නේ මොකක්ද කියලා දාන්නවා. method එකකට parameter එකක් පාස් it call arguments. අන්න එතකොට අපි ඒකට කියනවා argument කියලා. Example above f name is a parameter and asankashan are arguments. එතකොට මේවා මෙතන එතකොට f name කියන එකක් තියෙනවා මෙයාට අපි කියන්නේ parameter එක කියලා. මේ පාස් කරන අසංකාශාන් සමිත් කියන ඒවාට කියනවා arguments කියලා. arguments ටික පාස් කරනවා මෙතන parameter එකක් විදියට එනවා. right. දැන් බලමු අපි parameters and arguments පිළිබඳව බලමු විස්තරේ. Data can be passed to method as parameters. Parameters act as the variable inside the method. ඒ අපේ parameter එක අපිට පුළුවන් method එක ඇතුළතදී use කරන්න. ඊළඟට parameters are specified after the method name. method එකේ name එකට පස්සේ තමයි parameters අපි ඇතුළත් කරන්නේ. Inside the parenthesis ඇතුළේ තමයි parameter තියෙන්නේ. Can add many parameters separate with commas. අපිට එක parameter එකක් විතරක් නෙවෙයි අපිට අවශ්‍ය ප්‍රමාණයට parameters ගන්න පුළුවන්. හැබැයි comma දදා එක separate කිරීමට අවශ්‍ය වෙනවා. right? When a method is called, it should pass along the parameter name which is used inside the method. අපි method එකක් call කරනකොට parameters නැත්නම් අපිට එයා හදපු method එකේ parameters නැත්නම් අපිට parameter arguments නැතුව නිකන් call කරන්න පුළුවන්. හැබැයි අපි මෙතන දැන් මේකෙදි බලුවොත් test method කියන මේ function එක ගත්තොත් මේ method එක ගත්තොත් ඉතින් මේ method එක parameter එකක් තියෙනවා. ඒ කියන්නේ string type එකේ parameter එකක් බාර ගැනීමේ හැකියාව තමයි මෙයාට තියෙන්නේ. එතකොට අපි මෙයා main method එකේ ඉඳන් call කරනවානේ. test method අසංක. test method කියලා call කරනවා අසංක කියන string එක එවනවා. එතකොට f name එකට පැටෙනවා අසංක කියන එක. ඊළඟට system.out උනේ hello කියන කොටස print වෙනවා. මෙතන space එකක් තියෙනවා. hello space f name නම. ඒ කියන්නේ hello අසංක කියන එක පළවෙනි වතාවෙම display වෙනවා. ඊළඟට දෙවෙනියට test method ashan කියන එක pass වෙනවා. ආපහු string type එකේ මෙතන pass වෙන argument එකක්. එතකොට f name කියන parameter එකට ඒක assign වෙනවා. ඊට පස්සේ මෙතනින් hello ashan කියලා පේනවා. ඊළඟට chamit කියලා තියෙනවා. ඉතින් chamit කියන argument එක pass වෙනවා. එතකොට f name කියන parameter එකට උක වැටෙනවා. එතකොට මෙතන hello chamit කියලා display වෙනවා. ඉතින් මේ program එක හරියම සරලයි. මේකෙදි parameters සහ arguments කියන දෙක පිළිබඳව අවබෝධයක් ගන්න එක තමයි මේ practical එකේ ආරම්භය වෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මෙතන parameters ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. තව parameters දාන්න පුළුවන්. හැබැයි ඒක වෙනස් කරනවා නම් මෙතනින් ඒකට අදාළව ඒ parameters ගණනට සහ type එකට අදාළව මෙතනින් අගයන් පාස් කරන්න ඕන.